ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් ළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? අර පැහැදිලිද කළ යුතු කාලේ මොනවා කරන්න ඕනේ ඒවා නොකරපුවාම ඇති වෙන ගැටලු. එහෙමයි කියලා දැන් අර හෙට ඉඳන් කිරි බොන කාලේ බත් කන්න යන්න පටන් ගන්න එපා. බොහෝම ක්‍රමානුකූලව පිළිවෙලට ජීවිතේ පටන් ගන්න. රටක් ලෝකයක් වෙනස් කරපු ධර්ම කාරණයක් තමයි පින්නතුනේ උදේට ගෙවල් වල පැම් පූජා කරන්න කිව්වේ. උදේට ගෙවල් වල තරුණ මහත්තුරු පැම් පූජා කරනවා. බුද්ධ පූජා කටයුතු කරනවා. කොච්චර ප්‍රතිඵලදායකද කොච්චර විශිෂ්ටද කියලා කියනවා නම් පින්නත්නේ සමහර අම්මලා ෆොටෝ ගහලා එවලා තියෙනවා. දැන් ඔය මෙතන ඉන්න තරුණ මහත්තුරු දරුවෝ කල්පනා කරන්න ඕන අම්මා තාත්තා ගෙදර ඉන්නෝ නම් අපි කවද්ද මේවා කෙරුවේ කියලා. එවලා තියෙනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. ආන් ටැප් එක ගාව තාත්තගේ රෙදි හොදනවා කියලා. අවුරුදු 21යි. මේක හැදෙනවා. තරුණයෝ මේ යුගයේ පුදුම විදිහට බණ අහනවා. පන්සලට ගියොත් නම් මට ඇත්තටම පන්සලට යනකොට මෙහෙම යන එක හොඳයි කියලා හිතලා තියෙනවා. හැම වෙලේම 25ක් 30ක් විතර දහත් වට්ටි උස්සගෙන පන්සලේ. බණවලටම ආරාධනා කරන්න නෙමෙයි. අකබ්බරකම් කරපු උදවි ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ වෙච්ච දේ හිතා ගන්න බෑ. මේ වෙනස තේරුම් ගන්න බෑ. අපි හිටපු හැටි ඉන්න හැටි හිතන්නවත් බෑ. මේක ඔබ වහන්සේට කියලා යන්න ආවේ. මහ දෙයක් නෙමෙයි. මම අහනකොට ඒ ඇත්ත කරන්නේ උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටිකක් පූජා කරන එක විතරයි. පිං සිද්ධ වෙන්නේ නැත්ද? පිං සිද්ධ වෙනවා. අහනකොට කරන්නේ උදේ නැගිටලා ගෙන් එළියට බහින්න කලින් අම්මටයි තාත්තටයි වඳින එක විතරයි කරන්නේ. පන්සල් යන්නේ සිල් ගන්නේ නැහැ. හැන්දෑවේ හාමුදුරුවනේ වෙනද 10 11 වෙනකන් 12 වෙනකන් ගෙදර ආවේ නැහැ. අතන කැරම් ගහනවා මෙතන කාඩ් ගහනවා මෙතෙන්ට යනවා අරකගේ පැලට යනවා මේකගේ පැලට යනවා කියා හිටපු අපි අම්මා තාත්තත් එක්ක බත් කණ්ඩ ගෙදර එනවා. ඒ අවදිය හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙහෙම දේශනා කරන්න අම්මා තාත්තා එක්ක නිදා ගන්න වෙන්නේ බොහොම පොඩි කාලයයි. අම්මගෙන් තාත්තගෙන් බත් කටක් කණ්ඩ වෙන්නේ ජීවිතේ පොඩි කාලයයි. අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න තියෙන්නේ බොහොම පුංචි කාලයයි. කවද්ද අන්තිමේට මතක තියෙන්නේ ගිහිල්ලා ඔය අම්මා තාත්තා වැළඳගත්ත කාලයක් මතකද? මගේ අම්මේ මගේ තාත්තේ කියලා තුරුල් කරගත්ත කාලයක් තියෙනවා. අම්මට තාත්තට මතකයක් තියනවද? මගේ දුවේ මගේ පුතේ කියලා කොල්ලා කෙල්ල වැළඳගත්ත කාලයක් මොකවත් නැහැ. අර බහුගේ දවස්වල තාත්තා කෙනෙක් මගෙන් අහනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 16යි කොල්ල ටිකක් හොඳටම මුරණ්ඩුයි. අපේ මේ ගම්වලට වඩා පෙන්නතුනේ නාගරික පරිසරය තුල මේක හොඳටම වැඩි. හොඳටම මුරණ්ඩුයි. මං අහව මොනවාද මුරණ්ඩු කියලා දෙන්නේ? හාමුදුරුවනේ කියන එක අහන්නේ. කොච්චර එපා කිව්වත් ෆෝන් එක පැත්තකින් තියන්නේ නැලු. ඔහොම ඔදව ගෙවල් වල තියෙන ලයිස්ට්ුවක් ආපු ගමන් කාමරේ දොර වහ ගන්නවලු. මං ඇහුවා කොල්ලා මත්ද්‍රව්‍ය වලට බැහැවිලා තියෙන්නේ. නෑ එහෙමනම් නෑ හාමුදුරුවනේ අපේ මං කියපු විදිහටම කියන්න. එහෙම ගැලපෙන්නේ නැති හින්දා ඒ විදිහට කියන්නේ. ඒ අපේ නෝනා මේ හැම වෙලේම කටින්බිනවා. ඒක ගැටලුවක් නෑ කිව්වා. අම්මගේ වැඩේ මොකද්ද? කොල්ලා කටින්බින එක. මම ඇහුවා තාත්තගෙන් කොල්ලා මුරණ්ඩු වෙන්න තාත්තා මොකද කරන්නේ? එතකොට කියනවා හාමුදුරනේ මං ටිකක් තදේට ඉන්නවලු. මහා ගොන් කතාවක් තියෙනවා ගෙවල් වල මෝඩකම් මෙව්වා. අර කවුරු හරි ටිකක් තදට ඉන්නවලු නැත්තම් කියන එක අහන්නේ නැලු. දෙන්න බෙදාගල්ලු ඉන්න අර හොඳට ඉන්නවලු මං තදට ඉන්නවලු. කවද වෙනකන්ද දරුවොත් එක්ක තදට ඉන්නේ හොඳට ඉන්නේ? තෙරේ එලවල් ලිව්වට පස්සේ
පින්නතුනේ ජීවිතේ පුරුදු වෙන්න හැම එකකම තියෙන්නේ බොහොම පුංචි කාලයයි. තදට ඉන්න කාලයක් නැහැ. දරුවගේ වැරදි ලයිස්තුවක් කියාගෙන ගියපු තාත්තගෙන් මම ඇහුවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ප්‍රශ්න මේ පැතිවලට අදාළ නැහැ. මං කියන්නේ බොන්න පැතිවලට තමයි මේක වළංගු වෙන්නේ. ඒ හින්දා කට්ටිය වැඩි ඇඟට ගන්න එපා. මං ඇහුවා කවද්ද අන්තිමට කොල්ලගේ ඔළුව අත ගෑවේ? තාත්තට මතක නැහැ. මතක් කරන්න බලන්න මම්මයි කොල්ලගේ ඔළුව අත ගාපු දවස. කවද්ද අන්තිමට කොල්ලට බත් ටිකක් කැව්වේ? මතක නැහැ. කවද්ද අන්තිමට කොල්ලා තුරුල් කරගත්තේ? මතක නැහැ. ඒද රැන්දාවට කෙලලා ගිහපුවම තුරුල් කරගන්න පුළුවන්. කවද්ද අන්තිමට කොල්ලත් එක්ක ගිහිල්ලා පන්සලේ බෝමලු ඇමදුවේ? ජීවිත කාලෙවත් මෙව්ව කරලා නැහැ. ඒ වුණාට කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න මොනවාද? ගුණ යහපත්කම්. කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මුරණ්ඩු නැතිකම. අම්මගේ වැඩේ මොකද්ද? ගෙට ගොඩ වෙන පාරයක් පාසා කට ඉඹින එක. හැම මිනිස්සෙකුටම හැම දරුවෙකුටම තියෙන්න ඕන පින්නතුනේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පෞරුෂේ හීන වුණාම තමයි අර වෙන වෙන දේවල් වලින් අර කොල්ලා කියපු ආතල් එක හොයන්න යන්නේ. පෞරුෂයක් තිබ්බොත් කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හොඳ අභිමානයක් තිබ්බොත් උණුහරපයක්වත් කියන්නේ නැහැ. වැඩිපුරම ඔය මුරණ්ඩුකම් කරන්නේ කවුද? අර අවධානය අඩුවෙන් දරුවන අපේ හාමුදුරුවෝ දන්නේ නැති ඉස්කෝලවල ඉන්න හින්දා මේවා හොඳට හොයලා බලන්න හාමුදුරුවනේ. වැඩිපුරම කුණුහරප කියන්නේ වැඩිපුරම දඩබ්බරකම් කරන්නේ අර සමාජ අවධානය පව්වේ දරුවෝ. ඒ දරුවෝ අවධානයක් හොයනවා. ඇයි? කොහෙන්වත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් දරුවන්ගේ පෞරුෂය නැති කරන්න එපා. අභිමානය නැති කරන්න එපා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. අපූර්වට කියනවා. මේ දරුවා හදප් මේ සමහර ළමයි කියනවා හාමුදුරුවනේ මේ අප්පිරිය වෙලාලු ඉන්නේ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ තිත්ත වෙලා ඉන්නේ ඇයි? ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් ඒ ළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පින්නතුනේ ක්ලාස් පීස් එකට දීලා ඊට පස්සේ ඉස්කෝලේට ඕන ටික දීපුවාම සියල්ල හරි කියලා. අර තරුණිය මට කියනවා හාමුදුරුවනේ දරා ගන්න බෑ හෙට පන්ති කාඩ් එක ගන්න සල්ලි ඕනේ. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? කොච්චර ඔය අවදිය අවුරුදු 13ක 14ක 15ක 16ක ළමෙක් අය කවදා හදන්නද? අවුරුදු ඔක තේරෙයි අවුරුදු 18 පෙන්නට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ. ඒ හින්දා මේ අවුරුදු 8ක් විතර තමයි අපිට තියෙන්නේ දරුවෙක්ගේ පැත්ත හදාගන්න. මුළු මහත් රටක ජාතියක අනාගතයක් ඉරණමක් තීරණය කරන්න ඔය ගෙදරින් මම මෙහෙම දේශනා කරේ. පවුල හරි වැදගත් පින්නතුනේ නිවන් දකින්න. පවුල හරි වැදගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න.